කල්පනා චිත්‍රපටි මංගල දර්ශනය නරඹන්න ඇවිල්ලා ඉන්නවා. ඒ කල්පනා චිත්‍රපටි දායකත්වයේ දක්වන එක්කෙනෙක්. වින්ඩි ඒකනායක ඒ චිත්‍රපටයේ රංගනීනුත් යෙදෙනවා. ඉතින් වින්ඩි ප්‍රථම චිත්‍රපටියද මේ එතකොට මේ චිත්‍රපටිය නරඹුවට පස්සේ Taman රංගපාපු පළවෙනි චිත්‍රපටිය නරඹුවට පස්සේ ඒ දැනෙන හැඟීම ඒක බැලුවට පස්සේ ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේ දැනෙන්නේ? සහෝදර කලාකාරයන්ගෙත් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. හරිම සතුටුයි. ඉතින් මටත් දායක වෙන්න හම්බුණා මේ වගේ දැවැන්ත නිර්මාණයකට. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් මං හිතනවා මම හොඳට කරන්න ඇති කියලා. ඔයගොල්ලන්ට තමයි ඉතින් බාර ඇවිල්ලා බලන්න කල්පනා. ඉතින් වින්ඩි මේ ටීම් එකේ රංගනයේ යෙදෙනකොට මේ ටීම් එකෙන් හම්බෙච්ච සපෝට් එක කොයි වගේද? ඒ කියන්නේ අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන් සහ සහෝදර කලාකරුවන්ගෙන් රවින්ගෙන්, නෙත්මිය තුලේ නළුන් නිලියන්ගෙන් හම්බෙච්ච සපෝට් එක කොයි වගේද? සාරංග අයත් එක්ක වැඩ කරන පළවෙනි වතාව නෙවෙයි නිසා යාව හුරු පුරුදුයි. එතකොට රවින් අයියා ඒ කියන්නේ දෙවෙනි නිමෙන් අනුහස් මම ලිහිණිට හිටියේ. ඉතින් අපි දෙන්නත් ගොඩක් හම්බෙලා තියෙනවා. එතකොට හිටපු අනිත් කට්ටියත් අපි ඔක්කොම එකට වැඩ කරපු අය. හැබැයි මට වැඩ කරන්න හම්බෙලා තිබ්බේ නැහැ රොෂෙල් එක්ක. හැබැයි අපි දෙන්නගේ යාළුකම ගොඩක් දිග ලොකු යාළුකමක් තියෙනවා. හැබැයි මට යාව හම්බෙලා නැහැ. ඉතින් මට යාව හම්බුණා මේ ෆිල්ම් එකේ යත් එක්ක වැඩ කරන්න. ඉතින් හරිම හොඳ යාළුවෙක් මේ ෆීල්ඩ් එකේ ඉන්න මට ඉන්න හොඳම යාළුවෙක් තමයි රොෂල් කියන්නේ. ඉතින් මට හරි සතුටුයි යත් එක්ක වැඩ කරන්න ලැබිච්ච එක. හැමෝම හරිම හොඳයි. හැමෝම හරිම ආදරණීයයි. ඉතින් සතුටින් වැඩ කරා. අපි ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරමුනේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා. අනිවාර්යෙන්ම ඕගොල්ලෝ හැමෝම පවුලේ හැමෝමත් එක්කගෙන එන්න කල්පනා බලන්න. හැමෝටම බලන්න පුළුවන් විදිහේ hina වෙලා ගෙදර යන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක්. ඉතින් ඇවිල්ලා බලන්න කල්පනා ඕගොල්ලන්ට දැන් බාරයි. 2022 දෙරණ අවුරුදු කුමාරි වෙන්නේ වින්ඩි. එහෙම වෙලා දැන් අවුරුදු කීපයක් ගිහිල්ලා දැන් හොඳ තැනක ඉන්නවා. ඒ බලපු ඒ අවුරුදු කීපේ ඇතුළත මේ ශේෂ්ත්‍රයේ යම්කිසි දුරකට ඇවිල්ලා තිනවා. පිටිපස්ස හැරිලා බලනකොට ඒක කොයි වගේ දැනෙන්නේ මේ ආපු ගමන් මගත් එක්ක? මම මේ ශේෂ්ත්‍රේ නම් ඇත්තටම ගොඩාක් හිමීට හරි පරිස්සමින් වැඩ මාර විදිහට තෝරගෙන කරන කෙනෙක්. ඉතින් මම හම්බෙන හැම චරිතයක්ම බාරගන්නේ නැහැ. මං හිතන සමහර වෙලාවට මට පාඩු වෙන්නත් පුළුවන්. හැබැයි ඒක කමක් නෑ. මම මට පුළුවන් චරිතය සහ මගේ හිතට එකක මම දන්නවනම් ඒක මට හරිය ලස්සන කරන්න පුළුවන් කියලා ඒ චරිත විතරයි බාර අරගෙන ඉන්නේ. ඉතින් හරියම හිමීට දෙවෙනි ඉනිමෙන් ඔන්න කල්පනාට ආවම ඉස්සරහට තව ටෙලි නිර්මාණ වලින් ෆිල්ම් වලින් බලාගන්න පුළුවන් වෙයි. ඉතින් වින්ඩි ඉතාමත් හොඳින් හිමින් සාර්ථක ගමනක් එන බව අපිට පෙනී යනවා. ඉතින් වින්ඩිගේ ඉදිරියේදී කරන්න තියෙන සියලු වැඩ කටයුතු වලට රුක්ෂාන් බ්ලොග්ස් YouTube channel එකෙන් සුබ දෙනවා. ඉතින් අපිට මේ අස්තවල බලන්න දුන්නා. thank you very much. thank you. ඔයගොල්ලන්ටත් හැමදේම සාර්ථක වෙන්න ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. thank you very much.